මේ දවස්වල කතා වෙනවා කැම්පස් වල රැක් තියෙනවා කියලා. දුවේ පුතේ රැක් කොහෙද නැත්තේ? සමාජයේ හැම තැනම රැක් තියෙනවා. ආයතනයක් ගත්තත් ඒ ස්ටාෆ් එකට අලුතෙන් කෙනෙක් ආවම ඒකව රැක් කරනවා. උපන්දිනයක් සමරන්න ගියාම යාළුවට මොකද කරන්නේ? බිත්තර ටිකක් අරගෙන ඔලුවට ගහනවා. පාම් පිටි දානවා. ඒකගේ උපන්දිනය තනිකරම මහා අවලස්සන මතකයක් කරනවා. විවාහයට පත්වෙන දෙපළකට ඒත් එහෙමයි. ඒත් එතන ඒ විවාහ උත්සවය දවසේ දෙන්නගේ ලස්සනම දවසේ අවලස්සන මතක ටිකක් එකතු කරනවා. ඒ නිසා කැම්පස් එකෙන් විතරක් නෙමෙයි මුළු මහත් සමාජයෙන්ම මේ රැග් එක කියන ඒ සංස්කෘතිය ඉවත් කරන්න පුළුවන් තැනට මනසින් උසස් මිනිස්සු හදන්න අපි උත්සාහවන්ත වෙමු.